අහංකරා ලොකු පිරිසක් මේ වැඩි කියලා මහා සංඝරත්නය මොකෝ වැඩි සාර්ථක වුණා වගේ පෙවුනද පොතත්තේ වාර්තා වෙලා තියෙන විදියට හාමුදුරුවන් වහන්සේලා වැඩම කරලා තිබෙනවා 300කට අඩුවෙන්. එතන 275කට වගේ කියලා තමයි වාර්තා වෙන්නේ. ප්‍රමාණයෙන් බැලුවොත් සමුළුව අසාර්ථකයි. උන්වහන්සේලා යෝජනා කරේ 800ක් නෑ 8000ක්. ඔව් 8000ක් 10000ක් විතර වැඩම කරන බව. නමුත් අපිට අදහසක් තිබ්බා අද රටේ තියෙන තත්ත්වයත් එක්ක මේ රටේ ආණ්ඩුකරණයේ තියෙන යහපත්භාවය ආර්ථිකය යම් ආකාරයකට ඉදිරියට ගෙනියන ස්වරූපය දේශපාලන සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රවාදය ජාතිවාදයට සමාජයේ තියෙන විරෝධය ඇතැම් හාමුදුරුවරුන් සම්බන්ධයෙන් සමාජයේ තියෙන කලකිරීම මේ වගේ දේවල් මත මේ සමුළුව සාර්ථක වෙන්නේ නැහැ කියන අදහසක් සමාජ දේශපාලන විග්‍රහයක් තියෙනවා නම් වැටහෙන්න ඕන. ඒ නිසා තමයි මම කලින් ප්‍රකාශ කරේ ඉතින් උන්වහන්සේලා වඩි ආපහු වඩි ඊට වඩා මොකක්වත් වෙන්නේ නැහැ. දැන් හැබැයි බලද්දී ඊට වඩා දෙයක් වෙලා තිබෙනවා. ඊට වඩා වෙලා තියෙන දේ තමයි උන්වහන්සේලා වඩින මොහොත වෙනකොට යම් කිසි බලයක් ප්‍රකාශ කරගෙන හිටියානම් සමාජය තුල ඒ බලය සීරෝ දක්වා පහළ වැටිලා තිබෙනවා. ඒ අනුව ගත්තම උන්වහන්සේලා කරගෙන තියෙන ලොකු අපරාධයක්. ඔබතුමා මේ කොහොම අනාවැකි කියන්න හැකියාව ලැබුණේ කොහොමද? කියන්නේ වේලාසනින්ම කොහොමද කියන්න පුළුවන් උනේ මේ? අනාවැකි නෙමෙයි. ඉතින් සමාජ ආර්ථික දේශපාලන තත්ත්වය විග්‍රහ කරගත්තම සමාජයක් හැසිරෙන්නේ කොහොමද කියලා කියන්න පුළුවන්කමක් තිබෙනවා. දැන් අපි 2022 ලොකු අරගලයක් ආවා. ඊට පස්සේ ආර්ථිකය කඩා වැටිච්ච නිසා ඒක සිද්ධ වුණා. ආර්ථික පැත්ත කඩා වැටුණා, සමාජ පැත්ත කඩා වැටුණා, දේශපාලනය කඩා වැටුණා. ඉතින් එතනින් පස්සේ එන මහා මැතිවරණයකදී අපි දන්නවා අපි දිනනවා කියලා. ඒකට ශාස්ත්‍ර ඕනේ නැහැ. ඒකට දේශපාලන දැක්මක් විග්‍රහයක් කරගන්න ඕනේ. ඉතින් උන්වහන්සේලාට ටිකක් කාලයක් තිස්සේ සමාජෙත් එක්ක කටයුතු කරන හාමුදුරු වහන්සේලා විදියට මං හිතන උන්වහන්සේලාට තක්සේරුවක් කරගන්න පුළුවන්. මොකක් හරි ඉඳ ඒ තක්සේරුව වැරදුනා මේ අසාර්ථක වුණා. ඉතින් අපරාධේ උන්වහන්සේලා එම කරගත්තේ. සමහරට ඔහොම එකක් නොකර හිටියන තාමත් ටිකක් බැබලෙන්න තිබ්බා. ඉතින් අර බල්බ් එක පිච්චිලා ගියා වගේ තත්ත්වයක් ඇති වුණා. හැබැයි බල්බ් එක පිච්චුනට සජිත් මහත්තයා ආවනේ. සජිත් මහත්තයා පිච්චිලා ගියානේ ආපු එකේ. ඒක ටිකක් නිමිලා තිබ්බ බල්බ් එකක් නිකන් මෙහෙම ඒක නැතිලාම ගියා. එතුමා කරගන්නෙත් විපක්ෂ නායකයා විදිහට අපරාධේ. එතුමාට තරඟයකුත් තියෙනවා මේ කාද නාමල් රාජපක්ෂ මහත්තයත් එක්ක. ඊළඟ ජනාධිපතිවරණයට ඉල්ලන්නම් කියලා හිතන් ඉන්න කීප දෙනෙක් ඉන්නවනේ. අපිට දැන්ට පේන විදිහට නාමල් රාජපක්ෂ මහත්තයා ඉල්ලන්න බලාපොරොත්තු වෙන වැඩ කරන බව